මම මේ විනාඩි 12 ප්‍රශ්නයකට විනාඩි 20 වොයිස් මේල් දෙකක් පළ කරා. ඒ දෙකම පළ කරන්න කලින් විනාඩි 20ක් විතර කතා කරලා අවසන් වෙනකොට පළ කරන්න කලින් කට් වෙනවා. කට් වෙනවා කියලා කියන්නේ කවුරු හරි කෝල් එකක් ගන්නවා. අද විශේෂ දිනයක් නිසා අම්මා තාත්තා ගන්නවා. තව කවුරු හරි ගන්නවා. මේ වගේ දිනයකට නිකන් හෝ unknown නම්බරයක් හරි ඇවිල්ලි වෙලා මේ වොයිස් මේල් දෙකක් තුනක් විනාශ කළා දා. මාත් එක්ක ෆෝන් වලින් කතා කරන එක තියෙන්නේ. ඒක අනාගතයට ගන්න එක වෙනවා. අනාගතයට බොහොම ඈතකදී ගන්න එකක් වෙනවා. ෆෝන් වලින් කතා කරපු ඩයලොග් තියෙන්නේ. මේ ඩයලොග් එක තියෙන්නේ. මේ ඩයලොග් එක පිට වුණොත් ලෝකේ පුරා විහිදේ. රෙකෝඩින් එකක් නෙමේක. ෆෝන් එක අරගෙන කවුරු හරි කතා කරොත් එහෙම. ඉස්සර කතා කරනකොට පැය 8 10 12 අම්මෝ කියලා හිතන. උම්මගේ කට පොලිස් කරේ නැති වෙන අරවයි සියල්ල තිබුණේ මහා දහම් පද වේ. මහා දහම් පද. කතා කරන්නේ ගාතාවක් වෙන එක දිගට පැය 8 කතා කරලා තියෙන. එක දිගට නතර නොකර එක දිගට පැය 8 කතා කරලා තියෙන. පැය 8ක් අහගෙන හිටපු එක ඈයුම් ඇර බලාගෙන ඉඳලා තියෙන මට ඈයුමක් යනවාද කියලා. උදේ පාන්දර මූ කිව්වේ මට මේක වෙයි. රෑ පටන් ගත්ත කතා කරන උදේ පාන්දර මූ මට කිව්වේ මං ඈයුම් ඇර මහින්දගේ කතාව අහගෙන හිටියා. මහින්දයට ඈයුමක් ගියාද කියලා මම බැලුවා. ඔන්න බලාගෙන හිටපිටි. ඉතින් මේව ඩයලොග් එක. ඒ ඩයලොග් රෙකෝඩ් වෙන්නේ වොනොයිද? මොකෙක් හරි එකෙක් ඇවිල්ලා නිකම් මගේ කාලේ වෙස්ට් කරපු එකක් විතරක්. මගේ බොහෝ වොයිස් මේල් බොහෝ ධර්මපද තවත් විදිහකින් ෆෝන් එකේ තියෙනා වූ සිග්නල් ලයින් ඕෆ් කරලා එයාපෝට් මූඩ් දාගෙන මම රෙකෝඩ් කරන්න නැති වෙන්නේ. නමුත් කරන රෙකෝඩින් එක අතරට යමෙක් පැන්නොත් එහෙම කෝල් එකක් ආකාරයට unknown number වලින් එනවන දවසකට දෙකක් විතර එනවා එහෙම ඒවා. මේ කියන්නේ SIM එකත් එක්ක කවුරු හරි ගනුදෙනුවක් කරනවා. SIM එකත් එක්ක unknown number එන. එහෙම ඒවත් තියෙනවා. ඒවයි අතරෙත් මම අනේ විනාඩි 10 15 රෙකෝඩ් කරපු වොයිස් මේල් එකක් චස් කරලා නැති වෙලා යනවා. ඉතින්ලම මේ මට වෙන දේ ගැන කියලා තිබිය යුතු වෙනවා. අහලා තියෙන්නේ ප්‍රශ්නේ කුල පුත්‍රයෝ කියන්නේ කවුද? බුද්ධ පුත්‍රයෝ කියන්නේ කවුද? ප්‍රශ්න දෙකක් අහලා තියෙනවා. කුල පුත්‍රයෝ කියලා කියන්නේ කුලය තෝරාගත්ත පුත්‍රයෝ වෙන. එතෙන්ට ගිහිල්ලා තමයි යමක් කරගත යුතු වෙන්නේ. එතෙන්ටම ගිහිල්ලා තමයි යමක් කරගත යුතු වෙන්නේ. දැන් සාරිපුත්‍ර කුලය තෝරාගෙන තියෙන්නේ ශාක්‍ය කුලය වෙන. එතෙන්ට ගිහිල්ලාම තමයි ආ සතරෙන් එතර වීමේ කතාව අසාගත යුතු වෙන්නේ. රහත් වී යුතු වෙන්නේ එතන වෙන්නේ. කුලය තෝරාගෙන එදා ශාක්‍ය වංශිකයෝද ශාක්‍යමනු බුදුරදුන් පරිනිර්වාණයෙන් පසු වසර 1250ක් යනතෙක් ලෝකවැසියෝද අරගෙන අවිල්ල තියෙන්නේ ශාක්‍ය කුලය වෙන. අන්න කුලය අරමුණු කරලා ආපු කට්ටියන්ට කුලයේ කුලගොත් පතගොත් සියල්ල තේරුම් අරගෙන යන්න පුළුවන් පිට වෙන්න පුළුවන් හැකියාව තිබුණා. මෙතෙන්ට ඇවිල්ලා තියෙන්නේ කිසිදු කුලයක් නැති උන්ගෙන්. මෙතෙන්ට ඇවිල්ලා තියෙන්නේ කිසිම කුලයක් නැහැ. අපේ කුලේ තියෙන. අපේ කුලේ ගොයිගම කුලේ. ඔන්න ඔයගේ කුල තියෙන. එහෙම කුලයකට ආපු කෙනෙකුට බුද්ධ පුත්‍රයෙක් කියන්නේ කවුද? කුල පුත්‍රයෙක් කියලා කියන්නේ කවුද කියලා තේරෙන්නේ නැති වෙන. බුද්ධ පුත්‍රයෙක් කියලා කියන්නේ තථාගත කෙනෙක් ගාවට ගිහිල්ලා රහත් වෙන අයට වෙන. බුද්ධ පුත්‍ර, සාරිපුත්‍ර. මේ කට්ටිය බුද්ධ පුත්‍ර වගේම කුල පුත්‍රයනුත් වෙන. කුලයට සහභාගී වෙච්ච කට්ටිය. කුලයට සහභාගී වුණා. අපි රහත් වෙන්න අරමුණු කරේ ශාක්‍ය මුනි කුලයෙන් වෙන. අන්න කුලය හොයාගෙන ආවා.
කුලය හොයාගෙන ආපු සියලු දෙනාම කුල පුත්තු වෙන. ශාක්‍යමුණු බුදුරජුන් සමග සටන් වදින්න කුලය හොයාගෙන ආවා. ඒ කුලය තුල දේවදත්ත අසංකීය කල්ප ගණන් ඇවිදලා තියෙනවා. ඒ කුලය තුලම ඒක තුලම මෙතන ඇවිල්ලා බුද්ධ කුලයක් ඇත්තේ නැති වෙනවා. මෙතන බුද්ධ පුත්‍ර යෙක් පහළ වෙලා බුද්ධ පුත්‍ර අවලෝකීතේශ්වර අයස්මතිය කියලා ඔහුට කියනවා. බුද්ධ පුත්‍ර අවලෝකීතේශ්වර ලෝ පහළ වෙනවා. පහළ වෙලා ඉවරලා මතු බුදුන්ගේ කුලය මොකද්ද කියලා හරියට අවබෝධ කරගෙන එහි පස්පව් දස කුසල් කරන මිනිසුන් නැත කියලා දැනගෙන අනේ කුලයට අවශ්‍ය පසුබිම මෙහි නිර්මාණය කළ යුතුයි. මම කරන්නේ ඒක. මම තමයි කියා දිය යුතු වෙන්නේ මේ කුලපුතුන් කියලා කට්ටියක් ඉන්න කවුද බෝසතුනි? කුලපුතුන් කියලා කියන්නේ කුලය අරමුණු කරන් උපදින අය වෙන්නේ. මේ පුතුන් පැමිණ තියෙන්නේ මතු බුදුන්ගෙන් විවරණ ලබන්න වෙන්නේ. මතු බුදුන්ගෙන් විවරණ ලබන්න. කුමන හෝ දෙයකට විවරණ ලැබීමට හැකියාව තියෙනවා. සාරිපුත්‍ර තත්ත්වයට, අගසව් තත්ත්වයට අන්න එතන විවරණ තියෙනවා. ඒ කුලය තෝරාගෙන ගියපු නිසා ඒ කුලපුතුන් කුලදූවරුන් ඒ වටපිටාව පුරා පහළ වෙනවා. දැන් මෙහි බෝසතුන් ඇවිල්ලා කට්ටියන්ට කියනවා නිවන් දකින්න කියලා. ඒක නිකන් දෙන රිසර්ච් එකක් වෙන. පොඩ්ඩක් පරීක්ෂා කරන්න දෙන්න. දුන්නයින් පස්සේ මේක අරන් බුදු වෙන්න යන උන් ඉන්න උන්ගේ ගාව තද්දාව නැති වෙනවා. එතකොට උන් කුලයට ඇතුල් නොකළ යුතු වෙනවා. මතු බුද්ධ කුලයට, බ්‍රහ්මදත්ත කුලයට ඇතුල් නොකළ යුතු වෙනවා. මෙතන බුදු වෙන්න ගියපුන් මතු බුදුන් දකින්න බැරි උන් වෙනවා. 180 අරන් බුදු වෙන්න ගියපු. මතු බුදුන් දකින්න බැරි උන් වෙනවා. ඒ උන්ගේ බුදුන් ඉන්න තැනත් මට පේනවා. එයත් බුදු වෙන්න ඉන්නේ මේක ඇතුලේ වෙනවා. ඒ කියන්නේ මාත් එක්ක ඉන්නවා. මෙතේ බුදුන් ළඟට බුදු වෙන්න ඉන්න කෙනා ඉන්නේ. අන්න එයාගේ ගාවට ගිහිල්ලා මෙහෙ මේ 180 හරහා අග්‍ර ශාවක වෙන්න ආපු කෙනාට ඇත්තටම අන්න සිංහ කුලය තියෙනවා. මහසත් සිංහයන්ගේ කුලය තියෙනවා. ගිහිල්ලා උප්පත්තිය ලැබලා මෛත්‍රී සිංහ නමින් බුදු වෙන වෙලාවට ඒ සිංහයන්ගේ කුලයට ඔබ සහභාගී වෙලා මෙහි සාරිපුත්‍ර වෙන්න ගියපු කෙනා සහභාගී වෙලා ඇත්තටම එතන අග්‍ර ශාවක විය යුතු වෙනවා. ප්‍රඥාවෙන් අගසව්. ප්‍රඥාවෙන් අග්‍ර පුත්‍රය මේ කියලා කියනවා. ඉතින් විවරණ ගන්න කුලය හොයාගෙන යා යුතුයි කියලා කියනවා. බුද්ධ කුලය හොයාගෙන යා යුතුයි කියලා කියනවා. ශාක්‍ය කුලය, ශාක්‍ය වංශය. ඊට පස්සේ ධක්මදත්ත වංශය තාම තියෙනවා. ධක්මදත්ත වංශය තාම භද්‍ර කල්පයේ අවසන් වෙනකම්ම තියෙනවා. මේ ලෝකේ තියෙන දියුණුම යුගය හදාගෙන බුදු වෙන කෙනෙක් මෛත්‍රී බුදුහාමුදුරුවෝ. මේ ලෝකේ තිබුණා වූ නොදුටු දියුණුම යුගය හදාගෙන බුදු වෙන කෙනෙක් මෛත්‍රී බුදුහාමුදුරුවෝ. මේ මෛත්‍රී බුදුහාමුදුරුවන්ගේ ශේත්‍රයට කට්ටිය ඇතුල් කිරීම සඳහා මෙතෙන්ට ආවට මේක අර ප්‍රථමව අහන වෙලාවේ කට්ටියන්ට සද්දාවක් තිබුණේ නැහැ. උඹ කොහොමද බුද්ධ පුත්‍ර වෙන්නේ, මෛත්‍රී වෙන්නේ කිසි ප්‍රශ්නයක් ඇහුවේ නැතුව ගත්ත 180 වරෙල්ලා මේක කතා කියලා දෙන්නේ. අනේ ඕන්නේ මේක විතරයි අපිට අඩු වෙලා තිබුණේ කියලා අරන් ගියාවේ. ඒ කට්ටිය කුලය තෝරාගෙන ආපු කට්ටිය නෙවෙයි. ඒ කට්ටිය ඇවිල්ලා තියෙන අනාථ වෙන්න. ඒ කට්ටිය අනාථ වෙන්න ආපු කට්ටිය වෙනවා. එක වචනකින් හානි වුණොත් එහෙම දොරටුව දීපු කෙනාට ආයි වෙන දේ කියන්න ඕනේ නැති වෙන්නේ. අන කුල පුතුන් කුල දූවරුන් ඒ ගැන දන්නෝ වෙන්නේ. කුලය ආරමුණු කරන් උපදින උන් ඒ ගැන දන්නෝ වෙන්නේ. අපි මදු බුදුන්ගේ පාම් වලට ගිහිල්ලා හරියටම බුදු වෙන තැන අපේ ඇස් දෙකෙන් බලාගත යුතුයි. ඇස් දෙකට පෙන්නන වෙන බුදු වෙන තැන. සාරිපුත්‍රලාට එහෙම. මේක ඉතින් බොහෝ දුරකින් තියෙන එකක්. මෛත්‍රිය දැන් බුදු වෙන එක පෙන්වන වෙන ගෞතම බුදුහාමුදුරුවෝ. මෙන්න මෙහෙම මේ බුදු වෙන්න තියෙන්නේ. Power off. මේ විදිහට බුදු වෙන්න තියෙන්නේ කියලා. නමුත් ඔහුට එතන බුදු වෙන්න බැරි වුණාට ඒ බුදුන් වහන්සේ තනෝ නිර්මාණය Tamanටත් කරන්න පාරමිතා ඇත කියලා තේරුම් ගත්ත වෙන්නේ. මේ මෙතනින් එහා පැත්තේ මම තමයි බුදු වෙන්නේ.
නමුත් මම එක සැරේට ඇවිල්ලා බුදුකය තෝරාපත් කරගෙන මෙතන මේක පුරා තිරිසන් ලෝකයක් නිර්මාණය කරගෙන බුදු වෙනවද නැත්නම් ඒ කොන්දේසි වලට අනුකූලව දන්නවනේ මෛත්‍රී බුද්ධ ශාස්ත්‍රය ඇතුළේ ඉන්න කට්ටිය කවුද කියලා. පස්පව් දස කුසල් වලට සහභාගී නොවන කට්ටිය කියලා. ඒක ඇතුළේ ඉන්න කට්ටියන්ට තියෙන ලෙඩ දෙක ගැන අහලා තියෙනවා. කන එකයි රෙන එකයි විතරක් කියලා කියනවා. ලෙඩ දෙකයි තියෙන්නේ. 180 භූමිය ඇතුළේ තියෙන ලෙඩ දෙකක් වෙන්නේ. ඊට වැඩි ලෙඩ තියෙන්න බැරි වෙයි. කෑම සහ මල පහ කිරීම. ඔච්චරයි ලෙඩකට තියෙන්නේ. වෙන ලෙඩ නැති වෙන. එතකොට ඒකේ දොස්තරවරුත් නිකන් අඩුයි වගේ එකක් තියෙනවා. වැරදි. එතකොට මෙතන වෘත්ති වලට කෙලවෙන එකක් තියෙනවා. රාක්ෂයෝ මේක පුරා ඉන්නවා. මේ කිසිවෙක් මේක තුල ඉතුරු නොවිය යුතු වෙනවා. බුද්ධ ශාස්ත්‍රය හැදීම සඳහා මින් මතු වසර 7500ක් ගිය තැන 180 හරහා බුද්ධ ශාස්ත්‍රයක් හැදේ. ලෝකේ. ඒක ඇතුලේ සංඝ රජු පහල කරන් බ්‍රහ්මදත්ත පරම්පරාවේ ඉන්න පුරෝහිත කෙනෙක් බ්‍රහ්මදත්තා නම් බැමිණියකට මේ කුමරු පහල කරනවා. පහල කරන වෙලාවට සියලු දෙනාට සත්මහල් ප්‍රාසාද තිබිය යුතු වෙනවා. කුලය කියන්නේ ඒකට වෙයි. කුලය තෝරාගෙන ආපු උන්ට සමහරක් උන්ට කුලය අකුල් පල්ලෙ වෙන්නේ තියෙනවා. සමහරක් උන්ට ඉතින් කුලය භාරද්වාජ කුලයට ආවොත් හරියට බ්‍රහ්මදත්ත කුලයට ආවහා සමාන වෙයි. භාරද්වාජ කුලය කොහෙද තියෙන්නේ? භාරද්වාජ කුලය තියෙන්නේ සාරිපුත්‍ර බුදු වෙන කුලය භාරද්වාජ වෙන. එහි තියෙන වීර ශේෂ්ත්‍රයක් කියලා කියන වීර ශේෂ්ත්‍රය තුල ඉන්න බෝසත්තුරු කියලා. අන්න ඒ බෝසත්තුරු මෙහි නිර්මාණය කර ගැනීම සඳහා මම අවලෝකීතේශ්වර නමින් වැඩම කළා ලෝකෙට දොරටු විවුර්ත කරාවෙන. මතු බුද්ධ ශේෂ්ත්‍රය මං ඒකාන්තම වසර 30ක් ඇතුළත ලෝකයේ තුල නිර්මාණය කරනවා. මතු බුද්ධ ශේෂ්ත්‍රය 180 වීසපත හැරුණකොට වෙන වීසපත් තියෙන කිසිවෙක් ඉන්න බෑ ලෝකයේ තුල. වෙන වීසපත් තියෙන කිසිවෙක් ඉන්න බෑ ලෝකයේ තුල. අන්න ඒක මම නිර්මාණය කරනවා. එතකොට අන්න බ්‍රහ්මදත්ත කුලය මහ පොළොව තුලින් තිව්වෝ. බ්‍රහ්මදත්ත කුලය. එතන ඉඳලා දියුණුම දියුණු යුගයක් මේ මහා පෘථුවියේ මෙතෙක් නොදිවි දියුණුම දියුණු යුගයක් ඉස්සරහා වසර 7500 තුල හැදෙන්න තියෙනවා. ඉදිරි වසර 7500 තුල නිර්මාණය වෙන්න තියෙනවා. සංකප්පපුර සංක රජතුමාට සක්විති රජ පදවිය ලැබෙනකොට බ්‍රහ්මදත්තානම් බැමිණියකට පුරোহিতගෙන් හම්බ වෙනවා කියලා කියන පුත්‍ර කුමාර රත්නයක්. පුත්‍ර කුමාර රත්නය. ඒ පුත්‍ර කුමාර රත්නය ලෞතුරා බුදු වෙනවා කියලා කියනවා. පින් කුසල් අරගෙන ආයුතුයි කියලා කියනවා. සමස්ත ලෝකෙම හිඟන නොවන තත්ත්වයට හදාගෙන බුදු විය යුතුයි කියලා කියනවා. එතකොට අර ගෞතම බුදුහාමුදුරුවෝ මෙහි ආවේ. ඒ తాවකාලිකව ඇවිල්ලා ගිය ගමනක් වෙනවා. ශේස්ත්‍රයේ බුදුන් ගෙනවෙන. කාශ්‍යප බුදුහාමුදුරුවෝ ඒ తాවකාලිකව ඇවිල්ලා ගියපු ගමනක් වෙනවා. දියුණුවක් ඇත්තේ නැති වෙනවා. බුදු වෙන්නෙම අකුල් පල්ලෙ වෙන ප්‍රඥා බුදුවරු. පැහැදිලිය? කොච්චර රාජමාලිගා තිබුණා බුදු වෙන්න තියෙන්නම අකුල් පල්ලෙ වෙන. ප්‍රඥාවෙන් අධිකව බුදු වෙන අය බුදු වෙන්න ආස නම් යා යුතු වෙන්නේ තින්ට. වීරිය අධිකව බුදු වෙන අය වීරිය අධිකව බුදු වෙන අය භූමියද වීරියෙන් පූර්ණ කරගෙන රජපතාක නංවගෙන සත්මහල් ප්‍රාසාද වලට වැඩි දේවල් නිර්මාණය කරගෙන බුදු විය යුතුයි කියලා කියනවා. පැහැදිලි? සත්මහල් ප්‍රාසාදය මං හිතන විදිහට සංකප්පපුරේ තියෙනා වූ කුඩාම ප්‍රාසාදය වෙන්න ඉඩ තියෙනවා. එදාට මීටර 1000 1500 ගොඩනැගිලි තැනිලා තියෙන්න ඉඩ තියෙන ලෝකය පුරා එදාට අවම තත්ත්වයක දුප්පතාට තියෙන්නේ මොකද්ද? දුප්පත් අයට තියෙන්නේ මොකද? මහල් ප්‍රාසාද වෙන්නේ. ඒ කට්ටියන්ට සැප පහසුකම් සියල්ල ස්වයංක්‍රීය නිර්මාණ වේ. අතුපතු ගාන්නේ සමහර විටක සේවකයෝ නොවෙන්න ඉඩ තියෙනවා. ඒ කාලෙ වෙනකොට. ඒ සියල්ල නිකම් අරන් කන්න පුළුවන් හැකියාව මස් මාංශ ඒ රස අවශ්‍ය නම් ඒව හැදිලා තියෙනවා. සතුන් මරන්න නැතින සතුනුත් ඉන්නවා. ඒවත් තියෙනවා. ජෛව විවිධත්වය ඒවත් තියෙනවා.
අර මිනිස්සුන්ගේ දියුණුව දැන් ඒක තියෙනවද කියලා අහනවා. දැන් නම් ඒක ටිකක් අමාරුවෙන් හදලා තියෙනවා. නමුත් ලංකාවේ ඒක ඇත්තේ නැති කිව්වා. ලංකාවේ ඒක නෑ. ඒ කියන්නේ පිට රටවල් වල ඔය ඩුබයි වගේ රටකට ගියන් පස්සේ බුදු අම්මේ කඳු වගේ හොඳ බිල්ඩින් කඳු වගේ ගිහලා බලන්න කියලා කියන ඩුබයි ෆෝන් එකේ. නැත්තම් සල්ලි වියදම් වෙන. ඒ වායේ පරිසර සම්පූර්ණයෙන්ම මේ කොළ පාට කරලා තියෙනවා. මල් වවල තියෙනවා, තනකොළ වවල තියෙනවා. පැය 3න් 3ට අනිවාර්ය වතුර වෙනෝ ජල බින්දු තාක්ෂණයෙන් අරව නඩත්තු කරගෙන සිටිය යුතුයි. ඒ තරම් වතුර පොහොර අවශ්‍ය වෙනවා ඒකට. දැන් අන සංකප්පපුරේ වගේ එකක් හැදිලා තියෙන ඩුබයි වල. නමුත් ඔතන නෙවෙයි ඒක හැදිය යුතු වෙන්නේ. ඉන්දියාව තුල. ඔන ඔතෙන්ට කිට්ටු වෙන කට්ටිය තමයි මෙතන අර පෙරලිල්ලට ආව කියලා කියන්නේ. පෙරලිල්ලට. සද්ධාව පෙන්නගෙන ප්‍රඥාව පෙන්නගෙන විරිය පෙන්නගෙන මෙතෙන්ට ආව කියලා කියන්නේ පෙරලිල්ලට වෙන්නේ. පෙරලීම සඳහා. නමුත් මේක තථාගත කෙනෙකුගේ දොරටුවක් කියලා කට්ටිය දැනගෙන තමන්ලා තථාගත වෙන්න ගියා. ඒ කට්ටියන්ට මම නිසා මෙහි ලෝකේ සෞම්‍ය වුණාට ඊගාවට සෞම්‍ය නැති වෙයි. සද්ධාව පිහිටව ගත්තේ නැත්තම් මේ දොරටුවෙන් වුණත් නිවන් දැකලා හිටියත් අනිත් පැත්තට තියෙන නිරේවේ. ඔන්න මේ කට්ටිය ඇදලා ගැනීමට හැකියාව තියෙන මෙහි සාරිපුත්‍ර වෙන්න ගියපු කට්ටිය ඉන්නේ. ඒ කට්ටිය ඇදලා ගැනීමට හැකියාව තියෙනවා මෙතේ බුදුන් ළඟට බුදු වෙන කෙනාට. ඇදලා අරගෙන ඉවරලා වරෙල්ලා මෙන්න මෙතන රහත් වෙන මට කයක් තියෙනවා බුදුහාම මෛත්‍රී බුදුහාමුදුරුවෝ ළඟට ඔක්ක ගන්න නැති වෙනවා මෙහි බුදු වෙන්න ගියපෝ. 180 අරගෙන 180 දැකලා බුදු වෙන්න ගියපෝ වුන් ළඟට ඔක්ක ගන්න නැති වෙනවා. මෛත්‍රී බුදුහාමුදුරුවෝ සුදුස්සු නොවේ. මෙන්න මේ ඇවිල්ලා තියෙන සුදුස්සෙක් වෙනවා. කුල පුතෙක් කියන්නේ කවුද? බුද්ධ පුත්‍රයෙක් කියන්නේ කවුද? කුල පුතෙක් කියලා කියන්නේ කුලය තෝරාගෙන බුදුන්ගේ ගාවට ගිහිල්ලා විවරණ ගන්න කෙනෙක් වෙයි. ශාක්‍ය කුලය තෝරාගෙන ඇවිල්ලා කට්ටිය විවරණ ගත්ත වෙන්නේ. සාරිපුත්‍රලා අවසන් කියන විවරණේ ගත්තේ කොතනින්ද කියලා අහන ශාක්‍ය කුලයට ඇවිල්ලා වෙන්නේ. අවසන් කියන සසර ගමන අවසන්, සතර පා ගමන අවසන්. එතනින් එහා පැත්තේ වැඩ තියෙන සාරිපුත්‍ර. ඕන්නම් කරන්න පුළුවන් නැත්තම් ඉවරයි කියන එක සනාථ කරගන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ. මේක ප්‍රශ්නයක් නැහැ. මම කොහොමද දන්නව වෙනව? ඔබට ප්‍රශ්නයක් නැහැ කියලා. ඊට පස්සේ බුද්ධ ශාස්ත්‍රය නිර්මාණය කරලා පෙන්වන තමන්ගේ බුද්ධ ශාස්ත්‍රය තමන් බුදු වෙන තැන පෙන්වන වෙනෝ. උලුප්පල පෙන්වන ධම්ම සභා මණ්ඩපයටම පෙන්වන ඔය. ඔක්කොටම පෙන්වන. අනේ සාරිපුත්‍රත් දකින්න සද්ධර්ම පුණ්ඩික සූත්‍රය සජ්ජායනා කරන. සාරිපුත්‍රත් දකින්න වෙනවා භාරද්වාජ කුලය තුල උප්පත්තිය ලැබල වසර 18000ක් කාලයක් ගෙදර තුල ඉඳලා ඊට පස්සේ තම දේශයේම බුදු වන්නේ කියලා කියනවා. තම දේශයේ ලෞතර බුද්ධත්වයට පත්වන්නේ කියලා කියනවා. පත්ම ප්‍රභා සාරිපුත්‍ර තාම ඔහෙ මෙහෙ. එහෙ තියෙනක මම මේවාට පෙන්නුවට උලුප්පලා ඔහෙ තාම මෙහෙ. ඔබටත් කුලයක් තියෙනවා. සියලු බුද්ධ පුත්‍රයින්ට කුල පුත්‍රයින්ට තවත් කුලයක් තියෙනවා. ඒක බුද්ධ කුලය. බුද්ධ කුලය හොයාගෙන යන ගමන් බුදුවරු මුණ ගැසි බුද්ධ ශේෂ්ත්‍ර වලට ප්‍රවිෂ්ඨ වෙවි කුලය තෝරාගෙන මේ බුදුහාමුදුරුවන්ගෙන් මං අහගන්න ඕන මගේ අර බුද්ධත්වයේ තියෙන තැන බලාගන්න. ඒක අසාගත යුතු විරෝ ගිහිල්ලා සාරිපුත්‍රලා අහනකොට අනේ අපි බුදු වුණා නෙවෙයි කියලා තේරෙනවා. හැබැයි මෙහෙ සාරිපුත්‍ර වෙන්න ගියපු දෙදෙනා කවදාවත් මෛත්‍රී බුදුහාමුදුරුවන්ගේ පාමුලට නැවත එන්නේ නැතිව. එන්න බෑ. ඒ දෙන්නට එන්න බෑ. නැවත ඒ කට්ටියන්ට එන්න විවරණ තියෙනවා මේක අහගෙන යනවනම්. රිජෙක්ට් වෙලා ඉවර වෙනවා අවලෝකීතේශ්වරට කාලකන්‍යයි කියාගෙන පිට වෙච්ච අග්‍ර ශාවක කෙනෙක් හිටියේ වෙයි. මං අහන්නේ ඔහු කුලයක් ගැන දැනගෙන ආපු එකෙක්ද? ඈ අඩු ගානේ පෙර බුදුන්ගේ කුලයක්වත් දැනගෙන ආපු එකෙක්ද? නැහනේ. මතු බුදුන්ගේ කුලය බ්‍රහ්මදත්ත කුලයක්වත් දැනගෙන ආපු එකෙක්ද? නැහනේ. මෙතන ආවා ඌටත් හරියට කුලයක් නැතුව කුලවන්තෙක් වෙන්න ගියා වෙයි. අවසානට සිද්ධ වුණේ මොකද්ද? අවසානට සිද්ධ වුණේ සමස්ත ලෝකෙම 180ට එනවා.
එන දවසට උඹ මෙතන පඬිතෙක් නොවෙන් කියලා වචනය අහගෙන පිට වුණා. සමස්ත ලෝකෙම 180ට එනවා. කොච්චර උඹලා වැහුවත් අරගෙන අපි දුන්නොත් එපා බා. දෙන්න. මේක දෙන විදිය පේන්නේ නැද්ද කියලා අහනවා ස්මූත්ලි. අද මට එක්කෙනෙක් කියනවා මේ ඔහෙගේ ධර්මතාවය අන්න මාතර පුරාම ගහලයි කියලා. ඇත්තටම බෝඩ් වල ගහලයි කියලා කියනවා. මං කියනවා ඒක තමයි වෙන්න ඕනේ කියලා. කරන කෙනා පේනවද කියලා අහනවා. ප්‍රසිද්ධ කරන කෙනා මේ ධර්මය මෙතනින් පිට කරන කෙනා පේනවද කියලා. මෙතනින් පිට කරන කෙනා. අන්න එයා කුලය තෝරගත්ත කෙනෙක්. මෛත්‍රී කුලය තෝරගෙන ආව වෙනවා. ධක්මදත්ත කුලය තෝරගෙන ආව වෙනවා. මම මතු බුදුන් ගාවට ගිහිල්ලා මම ਸਰව සම්පූර්ණ වෙන විදිය මගේ ඇස් දෙකෙන් දකින්න. එහෙමයි. බුදුරු පෙන්නන්නේ එහෙමයි. ਸਰව සම්පූර්ණ වෙන විදිය ඇස් දෙකට පේන්න සලස්සනවා. කවුරු හරි ඇහුවොත් ਸਰව සම්පූර්ණ වෙන විදිය. ඒ සද්ධර්ම පුණ්ඩික සූත්‍රය ඇතුළට සහභාගී වුණාන් පස්සේ පෙන්නන දෙයක් මිසක් වෙන තැනකදී ඒක පෙන්වන්න නැති වෙන්නේ. ඒක ඇතුළටම සහභාගී වී තුන නැත්තම් පෙන්වන්න බෑ. ඉතින් ඒක ජන්මයක් පාසා උපද්දවල පෙන්වන්න මහා විඥානා බිබු චන්ද්‍රසූර්ය විමල ප්‍රභාසී බුදුන් වහන්සේ ගාව ඉඳලා මංජුශ්‍රී බෝධිසත්ව සද්ධර්ම පුණ්ඩික සූත්‍රයේ විතරක් දිදියවිල්ල තියෙන මේ දක්වා. මේ දක්වාම සද්ධර්ම පුණ්ඩික සූත්‍රයේ විතරක්. ඉල්ලන බුදු කෙනෙකුට මෙයා දිදියනවා. ඒ වගේම බුදුන් පහළ වුණාන් පස්සේ මොහු ළඟ ඉඳන් සාක්ෂි සපයන. අනන්ත කල්ප ගානක් තිස්ස ඉඳගෙන තාම ළඟ ඉඳගෙන සාක්ෂි සපයනවා. බුදුවරුන්ට බුද්ධ ශේත්‍රය හදා ගන්න අවශ්‍ය වුණාන් පස්සේ සද්ධර්ම පුණ්ඩික සූත්‍රය දෙනවා. මෙයාගේ අතේ තමයි මේක තියෙන්නේ. මංජුශ්‍රීගේ අතේ. නිතරම මෙතේ බුදුන් ළඟට එයාට අවස්ථාවක් තියෙනවා. තාම ඒක ළඟා වුණේ නැති වෙන්නේ. මෙන්න ජන්මේ තෝරගන්න කියලා කියනවා. බුදුන් නෙවෙයි මංජුශ්‍රී හොයාගත යුතු වෙන්නේ මහ බෝසතුන් කියලා කියනවා. මහ සත්‍ය හම්බෙන්න කියලා කියනවා. මහ සත්‍ය හම්බෙන්න. ඊට පස්සේ එයා කියාවි ඔබේ විස්තරය කොයිබද තියෙන ස්ථානේ. අවලෝකීතේශ්වර වෙන තැන. ඔන්න මේ මෙතෙන්ට ආපු මංජුශ්‍රී මෛත්‍රී බුදුහාමුදුරුවන්ගේ අවලෝකීතේශ්වර ලෙස පෙනී සිටින වෙනෝ ගිජ්ජකූට පර්වතය තුල ඉදිරියට. සද්ධර්ම පුණ්ඩික සූත්‍රයේ මෛත්‍රී බුදුහාමුදුරුව බුදු විලා සජ්ජායනා කරනකොට අන්න කුලය තෝරගෙන ආපු කෙලවර ඔහු එතන වෙන. ඊට පස්සේ ඔහුගේ කුලය සිංහ කුලය වෙන. මෛත්‍රී සිංහ නමින් මංජුශ්‍රී බෝධිසත්වය ලෞතර බුද්ධත්වයට පත් වෙනවා. ඒ පත් වෙන වෙලාවට එයාගේ ළඟ අවලෝකීතේශ්වර කෙනෙක් පහළ වෙලායි. ඒ බුදුන් පහළ වෙන වෙලාවට ඔහුගේ පස්සෙන් ආපු අවලෝකීතේශ්වර පහළ වෙලායි. එයත් මෙතන ඉන්නේ. එයා තමයි කොච්චර හඬ වැහුවත් කොච්චර හඬ හිර කරත් මේ යුතුයකම කරේ නැත්තම් මගේ ජීවිතෙන් වැඩක් නැහැ කියලා එල යුතුයකම කරන්. මේ හඬ හිර වෙන බව දැනදැනත් එය කුමන හෝ විදියකින් පිට කරන්න උත්සාහ කරා. මිනිස්සුන්ට කොච්චර කිව්වත් ගහපිය එයාපෝට් වල, ගහපිය බෝඩ් වල, ගහපිය රෝහල් වල, දාපිය සද්ධර්ම පුණ්ඩික සූත්‍රයේ වාට්ටු තුල කරන්න පණ නැති වෙයි. නමුත් අර දරුවා කරනොවේ. එක දරුවෙක් ඇවිල්ලා කරනොවේ. එයා තේරුම් අරගෙන කරනොවේ. මට මේක කරේ නැත්තම් ජීවිතයක් නැහැ කියලා ජීවිතේ කැප කරලා කරනොවේ. මහසත් මෛත්‍රියගේ ගාවට එනවනම් ඉතින් ජීවිතේ කැප කරන් ඇවිල්ලිවෙලා මේ අවසාන අධීරේ මෙතන හම්බෙලා තියෙන්නේ මෙතන වරද්දගත්තොත් කෙලව ගන්නවයි කියලා හරියට වැඩ කළ යුතුයි. බොහෝ කට්ටියක් මං සිලෙක්ට් කරන්න නැති වෙනවා. පිරිවරක් අවශ්‍යද කියලා අහන. පිරිවරක් අවශ්‍යද? පිරිවර කියලා කියන්නේ අහන කට්ටියන්ට වෙන්නේ. පිරිවර කියන්නේ ඒ කට්ටියන්ට. රෙකෝඩින් නැත්තම් ශ්‍රාවකයෝ අවශ්‍ය වෙන්නේ. රෙකෝඩින් තිබුණ නැත්තම් ශ්‍රාවකයෝ අවශ්‍ය වෙන්නේ. ඒ කියන්නේ මං හැරුණකොට මෙයගෙන් අහගන්න. මට හරි වදයක් මේ පැය ගණන් මාත් එක්ක කතා කරන්න ඉන්න එපා අනරයගෙන් අහගන්න මෙයගෙන් අහගන්න. එහෙම මේ වත්කම් කාටවත් බෙදලා දෙන්න අවශ්‍යතාවයක් නැති වෙනවා. මෙතන හඬ රෙකෝඩ් වෙනවා. පැහැදිලි? මෙතන හඬ රෙකෝඩ් වෙනවා. ඒ හඬ අහලා
මම බුද්ධ පුත්‍රයෙක්ද කුල පුත්‍රයෙක්ද නැත්තම් මේවා කිසිවක් තේරෙන්නේ නැති පොරක්ද කියලා අහලා ඉවරලා තේරුම් ගත යුතුයි. අහලා අර මම මේයි අග්‍ර ශාවකයෙක් කිව්ව වචනේ විතරයි ඔළුවේ තිබිලා තියෙන්නේ. එකෙකුට අවසානෙට බුදුන්ගේ කතා බුදුවරුන්ගේ කතා ඇදලා ගත්තයින් පස්සේ ඒව බොරුවේ කියන ගත්ත වෙනව මු මෙහෙ ඉඳගෙන මෙතනින් ඉවරයි කියන කතාවක් කියන්න ගත්ත වෙනව මෙහෙ ඉඳගෙන දොරටුව නිසා කිව්වා මිසක්ක නැත්තම් ඉතින් උඹලට කලින් කට්ටිය කිව්වෙත් ওই ටිකම වෙයි. උඹලට කලින් කට්ටිය කිව්වෙත් මෙතනින් ඉවරයි කියන එකක් වෙන්නේ. නමුත් කුලයක් ඇතුළට සම්ප්‍රාප්ත වෙන කට්ටියන්ට කියන්නේ කුලයක් ඇතුළට ශාක්‍ය කුලයේ ඇතුළට සම්ප්‍රාප්ත වෙච්ච කට්ටියන්ට කිව්වේ ඉවර වුණේ මම විතරයි කියලා. උඹලා තාම ඉවරුන්නේ නැහැ කියලා නැත්තම් මගේ පස්සෙන් එන්න අහවල් එකකට. උඹලා තාම ඉවරුන්නේ නැහැ කියලා කියනවා. මෛත්‍රී බුදුහාමුදුරට බෝධිසත්වෙන්ට කිව්වේ ඒ ටික වෙයි. එතකොට කුලය හදම් බුදු වෙන්න යන කාලය තමන්ගේ කුලය හදම් බුදු වෙන්න යන කාලය ඒක හිතා ගන්න බැරි දුරකින් තියෙන එකක් වෙන. එය පසුපසින් යන කාලය පිදුම් තියෙන කාලය මංජුශ්‍රී බෝධිසත්වයන්ගේ පිදුම් කාලය විතරක් කිව්ව වෙන කට්ටියන්ට පිදුම් කාලය සූත්‍රය ප්‍රධානය කරපු කාලය මංජුශ්‍රී වෙන්න යන කෙනාට මෙහි එයාට බැරි වුණේ සූත්‍රය ප්‍රධානය කරගන්න වෙනව විතරයි. ඔහුට බැරි වුණේ ඒක විතරයි. නමුත් මහසත් සිංහ බුදු වෙන වෙලාවට මෛත්‍රී සිංහ නමින් මං කියනවා අර පුදා ගන්න බැරි වෙච්ච වේදනාව තිබිච්ච පුත්‍රයා අන්න අතන අවලෝකීතේශ්වර වෙනමයි කියලා. පිළිවෙලින් යනවනම් එහෙම වෙනවා. නැත්තම් අහනවනම් සද්ධර්ම පුණ්ඩික සූත්‍රය කට්ටිය ඒ වගේම මේ සමස්ත දේශනාවත් අහනවනම් කට්ටිය ඔබත් යම් කුලයක බුදු වෙන්න ප්‍රාර්ථනා කරගත්ත වෙලාව තථාගත කෙනෙක් ඔබට පෙන්වලා තියෙනවා. ඔබත් සාරිපුත්‍ර වෙලා තිබිච්ච කාලය හිටපු කාලය අනන්ත අප්‍රමාණ වෙනවා. මෙතෙන්ට ඇවිල්ලා තියෙන බුදුන් පුදන්න නොවේ. මෙතන ඉන්න බුදුවරයෙක් නොවේ. මෙතන ඉන්නේ බරපතලම කෙනෙක් වෙන. තථාගත කෙනෙකුට අභිමුව වෙලා කල්පයක් පුරා නිന്ദා අපහාස කරන එකේ ආනිසංස කොච්චරේ මෛත්‍රී ඒක නම් හිතා ගන්න බෑ කියලා කියනවා. නමුත් මේ මහසත්ත්වය ඇවිල්ලා ශේස්ත්‍රය නිර්මාණය කරන්න ලෑස්ති වෙනකොට එතන ගිහිල්ලා එතන බුදු වෙලා එයාට අපහාස නිന്ദා අපහාස එක වචනයක් කර අර කල්පේ අපරාධ වලට සමානයි කියලා කියනවා. එක වචනකින් එතකොට මහා සත්වයෝ මිනිස්සුව ඇසුරු කිරීම ඊටමත් අල්ප වශයෙන් කළ යුතු වෙනවා මෙතන. පස්සේ කතාව ප්‍රචලිත වෙනවා වීසපත එකක් වෙනවා කිසිවෙකුට 180 නැතෝ මේ ලෝකේ ජීවත් වෙන්න දෙන්නේ නැති වෙන්නේ. වසර 30ක් ඇතුළත මුළු ලෝකෙම 180ට සපත් කරනවා. දැන් මැරෙන එකත් 180ට ගන්න වෙනවා. එහෙම දෙයක් තියෙනවා. දැන් මැරෙන එකත් 180ට ගන්න වෙනවා. මහ බෝධිසත්වයන්ට අවශ්‍ය නැති වෙන පිරිවරක් පෙන්වන්න. හඬරේ කූට්ටි. පිරිවර වැඩ කරන්නේ. දැන් ඔය හිටවල නිවන් දැක්කුවන් පස්සේ ඕකුන් කර උඩ නගින්න ඕනේ මහ බෝධිසත්වේනි. හිටවල නිවන් දැක්කන් පස්සේ කර උඩ නගින්න. උන් මෙතනින් බුදු වෙලා අවසන් වෙන ඕක කරන්න එපා. දොරටුව පස්සේ අපි එළියට ගමු. දැන් අපි කට්ටිය මරමු. අන්න එහෙම කට්ටිය ලෑස්තිලා ඉන්න ලෝකේ. කට්ටිය මරමු අපි. සමුල ඝාතනය කරමු. විනාශ කරමු. මුම් මරමු. මරන්න මාරය ලෑස්තිලා ඉන්න ලෝකේ පුරාම දැන් අර 2019 දී COVID-19 තිබුණ නැති වෙන්නේ. 19 එන්න බොහෝ හේතු සකසරුවම් වෙලා තියෙනවා. මගේ දොරටුව කට්ටිය අරගෙන මට සද්දාව පෙන්වන්නේ නැතුව මුම් බුදු වෙලා මට ගහගෙන ගියා වෙන්නේ. ඔක්කොම 3 6 9 කියලා එකක් දාගෙන මගේ කර උඩ නගින්න ආව වෙනවා. දැන් මේක සංකේතයක්. අපි අවලෝකීතේශ්වර කියලා නම දාගන්නේ අපි දාගන්නෝ තව බෝසත්තුරු ඉන්නවා. අපි දාගන්නෝ විමල කීර්ති කියලා. බුදු අම්මේ නිර්දේශයේ තියෙනව පළල. විමල කීර්ති නිර්දේශය. ඒක හරි පළල් සූත්‍රයක්. මං කියනවා ඒ විමල කීර්ති කියන හිඟන්නටත් මෙහෙ එන්න කියලා කියපන් කියලා කියනවා. විමල කීර්ති කියන හිඟන්නටත් මෙහෙ එන්න කියලා කියපන් කියලා කියනවා. නම දාගෙන ඉන්නවා කවුරු හරි. අවලෝකීතේශ්වර දෙවෙනි කරන කවුරු හරි නමක් දාගෙන ඉන්න